අයිබෝවන් නෙක්ස්ට් ජෙනරේෂන් වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 ජූනි මාසයේ BMI CH එකේදී ලංකාවට රිලීස් වුණ ඩොන්ග්ෆැන් බොක්ස් EV රථය ගැන. සුපුරුදු පරිදි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට මේ වාහනේ ඇතුළත සහ පිටත පෙනුම, පවර් ට්‍රේන් එක, බැටරි කැපැසිටි එක, රේන්ජ් එක, චාර්ජ් ටයිම් එක, වාහනේ දක්නට ලැබෙන විශේෂතා සහ සැලකිය යුතු අඩුපාඩු වගේම වාහනේ මිල ගණන් යන ආදිය ගැන ඉතාමත් හොඳ අදහසක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ ඩොන්ග්ෆැන් බොක්ස් රථයේ ඉදිරිපස සිනහමුසු පුද්ගලයෙක් හා සමානව නිෂ්පාදනය වෙලා තියෙනවා. ඉදිරිපස fully connected daytime running lights බලා ගන්න පුළුවන්. හෙඩ් සහ ඩිම් යන ලයිට් දෙකම LED ලයිට් එකක් හරහා තමයි ලැබෙන්නේ. වාහනේ සයිඩ් view එකත් ඉතාමත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. frameless doors සහ flush door handles බලා ගන්න පුළුවන්. මීට අමතරව 17-inch ඇලුමිනියම් alloy wheels බලා ගන්න පුළුවන්. වාහනේ පිටුපස පෙනුමත් ඉතාමත් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. නමුත් ඉදිරිපස තියෙන මේ fully connected LED light විදිහටම පිටිපස්සෙත් fully connected LED lights තිබුණා නම් හොඳයි කියලා තමයි අපිට හිතුනේ. ඒ වගේම මේ වාහනේ boot capacity එක ලීටර් 230ක්. මේ ඩොන්ග්ෆැන් බොක්ස් EV රථය green, purple, blue, white සහ silver colors වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි interior එක grey and black, white and black හෝ purple and white colors වලින් මිලදී ගන්න පුළුවන්. interior එක spacious විදිහට නිර්මාණය කරලා තියෙනවා. dashboard සහ door board hard plastic සහ soft materials වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. soft materials වලින් මේ ගන්න try කරලා තියෙන diamond effect එකෙන් වාහනයට අලංකාරයකුත් එකතු වෙලා තියෙනවා. steering wheel එක up and down flat design එකකින් තමයි නිෂ්පාදනය වෙලා තියෙන්නේ. cruise control සහිත multifunctional steering wheel එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වාහනේ length එක මිලිමීටර් 4030ක් වෙනවා. width එක මිලිමීටර් 1810ක් වෙනවා. උස මිලිමීටර් 1570ක් ලෙස තමයි සඳහන් වෙන්නේ. මේ වාහනේ සාපේක්ෂව බැලුවොත් BYD ඩොල්ෆින් රථයට වඩා පොඩි. නමුත් අපිට සුපුරුදු Honda Fit, Suzuki Swift වගේ වාහනවල සයිස් එකට නිෂ්පාදනය වෙලා තියෙනවා. වාහනේ performance ගැන කතා කරොත් බැටරි කැපැසිටි එක කිලෝවොට් hour 42ක් වෙනවා. රේන්ජ් එක කිලෝමීටර් 430ක් සහ මැක්සිමම් ස්පීඩ් එක පැයට කිලෝමීටර් 140කට සීමා වෙනවා. මැක්සිමම් පවර් එක කිලෝවොට් hour 70ක් වගේම නිව්ටන් මීටර් 160ක ටෝක් එකක් මේ වාහනේ නිෂ්පාදනය වෙනවා. මේ වාහනය AC සහ DC යන ආකාර දෙකෙන්ම charge කර ගැනීමේ හැකියාව තියෙනවා. 120 ඉඳන් 180 දක්වා විනාඩි 30කින් DC charge මගින් charge කරගන්න පුළුවන්. මෙතන මේ ඩොන්ග්ෆැන් ස්ටෝල් එකෙන් අපිට දැනගන්න ලැබුණේ 1 කිලෝවොට් එකක් charge කරන්න රුපියල් 50ක මුදලක් වැය වෙන වගේ. අපි බලමු මේ වාහනේ safety options මොන වගේද කියලා. ඉදිරිපස සහ පසුපස රෝද හතරම ඩිස්ක් බ්‍රේක් වලින් තමයි ලැබෙන්නේ. ඒ වගේම ABS, EBD, EBA, traction controls, lane departure warnings, lane keep assist සහ ඉදිරිපස airbags දෙකකුත් බලා ගන්න පුළුවන්. වාහනේ දක්නට ලැබෙන විශේෂතා විදිහට automatic parking, 360 view, frameless doors, wireless charging, electric steering wheel, keyless entry, auto lock and unlock, electric sheet with memory function සහ colors වෙනස් කරන්න පුළුවන් විදිහේ ambient lighting system එකකුත් ලැබෙනවා. මේ වාහනේ CFI value එක $9000ක් 10000ක් අතර පවතිනවා. මේ වෙනකොට මේ වාහනේ ලංකාවට රිලීස් වෙන්නේ රුපියල් 97,50,000කට. මේ මිල ගණන් යටතේ වාහනේ දක්නට ලැබෙන ප්‍රධාන අවාසි කිහිපයක් ගැන අපි බලමු.
ලක්ෂ 107කට රිලීස් වන BYD ඩොල්ෆින් රථයත් එක්ක කම්පෙයාර් කරලා බැලුවොත් මේ වාහනේ බිල්ඩ් ක්වොලිටි එක අඩුයි. නමුත් ඉන්දියන් වාහනයකට වඩා වැඩි ඉතාමත් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන්. තවත් අඩුපාඩුවක් විදිහට මේ මැද තියෙන සෙන්ටර් කන්සෝල් එකේ ඩිස්ප්ලේ එක පැසෙන්ජර් සහ ඩ්‍රයිවර් සයිඩ්ස් වලින් බලද්දී පෙනීමේ පොඩි අඩුවක් තියෙනවා. නමුත් ඩිස්ප්ලේ එක දිහා කෙලින් බලද්දී මේ අඩුපාඩුව දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ සෙන්ටර් කන්සෝල් එකේ තියෙන ඩිස්ප්ලේ එකේ රෙස්පොන්ස් එක තරමක අඩුවක් පෙන්නනවා. මේ වාහනේ මිල ගණන් ගැන ඔබේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වාහනේ කම්පිටිටර්ස්ලා ගැනත් අපි පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේදී කතා කරමු. මේ වාහනේ ඩ්‍රයිවිං ප්ලෙෂර් එක, රෝඩ් ප්‍රසන්ස් එක ගැනත් අපි වීඩියෝ එකක් කරන්න හිතාන ඉන්නවා. ඒ නිසා next generation අපිව subscribe කරලා තියාගන්න.